සුබදවසක් වේවා හැමෝටම. මේක වෙලා ඉන්නේ e-commerce application එකක් හදන process එකේ 16 වෙනි වීඩියෝ එක. ඉතින් 15 වෙනි වීඩියෝ එකදී මම කතා කරේ සර්වර්ගේ ස්ටෝර් එකේ, ඒ කියන්නේ සර්වර්ගේ product store එකේ design එක ගැන. මේ වීඩියෝ එකදී මම explain කරන්න බලාපොරොත්තු වෙන්නේ සර්වර්ගේ store එකේදී බලාගන්න පුළුවන් product sorting and pagination. ඉතින් ඒ ගැන එක්ස්ප්ලේන් කරන්න තමයි අද මම වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් එකට ලොග් වෙලා ඉන්න. අපි sign in වුණා. යම් my product එකට. ඉතින් මේක තමයි බලාගන්න පුළුවන්. මම කතා කරන්නේ මේකේ pagination එක ගැන. පාට් එක ඉතින් pagination අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. pagination එක ගැන බලුවොත් අපිට තමයි බලා ගන්න පුළුවන්. හරි pagination එකට දාලා කෝඩ් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. තමයි pagination එක දාලා කොටස් බලන්න පුළුවන්. ඉතින් pagination එකට දාලා අපිට බලා ගන්න පුළුවන්. මෙතන set එකක් දාලා page අල්ලන් තියෙනවා. ඊට අමතරව මෙතන result for page එක මම ආයෙ දාලා තියෙනවා. ඒ කියන්නේ අපි pagination දාන්න ඉස්සෙල්ලා දැන් මෙතන මම දාලා තියෙන 6ක් නේ. දැන් අපිට මෙතන මේකෙත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක පිට් එකට ලෝඩ් වෙන්නේ 6. ඉතින් මට මේක වෙනස් කරගන්න පුළුවන් ඕන නම් මෙතනට දෙකක් දාගන්න. ලෝඩ් කරමු. හරි දැක්කද? දැන් මෙතන page එකේ ලෝඩ් වෙන්නේ දෙක. බලාගෙන ඉියොත් ඔය ටික තමයි ඉතින් pagination එකේදී බලා ගන්න පුළුවන්. මම පෙන්නනම් pagination එකට දාලා කෝඩ් එක. ඉතින් pagination එකේ previous එකට දාලා කෝඩ් එක තමයි මේ බලා ගන්න පුළුවන්. ඒකට page count එක නම් බලා ගන්න පුළුවන්. ඊළඟට next එක බලා ගන්න පුළුවන්. ඒක තමයි මේකට දාමු දෙක නැතුව 4ක් දාමු. රීලෝඩ් කරන්න. අපි මෙතන මෙතන බලා ගන්න පුළුවන්. අතට ලෝඩ් වෙලා ඉන්නවා. ඉතින් ඕක තමයි pagination එකට අදාළ පාර්ට් ටික. අපි දැන් බලමු මේක ෂෝට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ෂෝට් එකේ අපි මෙතන අපි දැන් බලන්නේ iPhone 16 කියලා කාලා බලන්න. අපි 16 කියලා විතරක් ගහලා බලමු. 16 ගියුවා පස්සේ 16 Pro 16 Pro Max කියලා 16 ගියයිද තියෙන ඔක්කොම ටික අපිට පුතා බලා ගන්න පුළුවන්. මෙතන i කියලා විතරක් අහලා බලමු. i කියලා ගියාම පස්සේ i අතර තියෙන ඔක්කොම ටික අපිට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන ගහමු mini කියලා ගියාම පස්සේ එනවා mini laptop කියලා අපිට මෙතන බලා ගන්න පුළුවන්. එතකොට මේ ක්ලියර් දීපු ගමන් ආයි page එක refresh වෙනවා. ඉතින් මෙතන new verse downloaders ඒ ටිකත් අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. item දැම්ම පස්සේ item ටික වැඩි ගිහින් ඉඳලා පිළිවෙලට ඇදලා තියෙනවා 12 10 6 6 6 6 එතකොට 5 5 අන්තිමටම එනවා දෙකක්. අපි දවස්
දාම් ෆයි දැම පස්සේ කල් පිටේ ගැන්න අඩුව කේදලා ගොඩක් තියෙන පිළිවලට හැදෙනවා අයිටම් දෙක තුමන අතර පහ කොට වැඩීම තිීම අන්තිවට වැඩලති ලිය කරන්න ඉට පස් අපි බලාගන්න පුවන් බ්‍රෑන්ය වේවා එක බලාගන්න පුළුවන් ටික බලාගන්න පුළුවන් බ්‍රෑන්ය ග්‍රට්ල තින ඉසර් ඩේල් බැලුවත් මේ විදිල බලාගන්න පුළුවන් හරි ඕක තමයි සෝට්ට අපිට බලාගන්න පුළුවන් බලාගන්න පුළුවන්ටික අපි බලමු මේක බැක්කෙන් පාඩ්ඩෙක් කවුන්ට ඒකට මං ෆයිල්ලක් අද දින සෝට් පොසෙස් කියලා ඉතින් මෙහෙම තමයි බලාගන්න පුළුවන් එකත් මං පිස්පිටකින් තම ආරම්භ කරලගන්න සැපන ස්ටාර්ට එකත් දාල් කියෙනවා එකට කනික්ෂන් එකත් මෙතනින් ලබ් කරය යස කියන වේවල්ලක මෙතන සයින් කල දිනවා සටන් මෙල් කියලා සර්චක පෝස්ටගේ සකුරේ ටයිම් එක පෝස්ට එක කිය කොරේ කොන්ටටීක පෝස්ටක කිම් කොන්ඩිෂන් එක පෝස්ට එක සිියපන තන ලම්තිනකට වෙදට කෝර එකත් දාල් තියෙනවා ෆිල්ට කරදාල පාට්ක තවන්නේ තියන්නේ කන්ඩිෂන් එකට දාල කෝරක ටයිම් එක බයි කොන්ටටීක එකට දාල බලන්න පුළුවන් ටිකටරං නේටික තියෙන්නේ පේජිනේෂන් එක ගැන පේජිගේ මේ ලෝඩ් දෙන මෙන මේ පේජිනේෂන් කාට් එකට තමයි මේ ලෝඩ් ගේ පීඩියස් එක පේජ් කවුන්ට් එක බලාගන්න පුළුවන් ඉතින් නෙක්ස්ට් එකක් බලාගන්න පුළුවන් ඉතින් ඔය ටික තමයි මගේ සර්වර් ප්‍රොඩක්ට් my product කියන පේජි බලාගන්න පුළුවන් ෂෝට් පාට් එකේ සහ පේජිනේෂන් එකට අදාළ කෝඩ් ටික ඒක තමයි කියන්න තියෙන්නේ අලුත් තියෙන්නේ